හලෝ යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ සස්සා ටෙක්බ්‍රෝ YouTube channel වල සාදරයෙන්. ඉතින් අද කියලා දෙන්න යන්නේ දැන් ඔයගොල්ලෝ මුලින් දැක්කා වගේ ෆොටෝ දෙකක් AI අර හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අපි tools දෙකක් භාවිතා කරනවා. අද මම ඉතින් ඔයගොල්ලන්ට ඒක සම්පූර්ණයෙන්ම කියලා දෙනවා ඒක හදාගන්නේ කොහොමද කියලා. හරියනම් අපි වැඩි කතා නැතිවම අද වීඩියෝ එකට ඔයගොල්ලෝ mobile phone එකට හරි PC එකට හරියන්න මම යනවා මගේ PC එකට. හරියටම ඔයගොල්ලෝ මුලින්ම අරගන්න ඕනේ ඔයගොල්ලෝ ෆෝන් එකේ Google Chrome එක හරි නැත්නම් ඔයගොල්ලෝ PC එකේ Google Chrome එක හරි open කරගන්න එක. ඊට පස්සේ search bar එකේ search කරගන්න ChatGPT කියලා. හරි ChatGPT එක search කරගත්තට පස්සේ ඔයගොල්ලෝ වෙන්නේ මෙන්න මේ වගේ තැනකට මෙතනින් introducing ChatGPT කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ තැනට යයි ඔයගොල්ලෝ මෙතනින් try ChatGPT කියන එක දෙන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට එනවා මෙතනින් ඔයගොල්ලෝ explore GPTs කියන එක දෙන්න. දීලා මෙතනින් ඔයගොල්ලෝ හදාගන්න යන image generator එක තෝරගන්න ඕනේ. මෙතනින් තෝරගමු ඔයගොල්ලෝ මෙතනින් පොඩක් පල්ලට ගිහිල්ලා මෙතනින් trending කියන එකේ ඔයගොල්ලෝ උඩම තියෙන පළවෙනිම තියෙන image generator කියන එක තෝරගන්න. ඊට පස්සේ මෙතනින් start chat කියන එක දෙන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් මම ටයිප් කරගන්න මම වීඩියෝ එකේ අන්තිමේදී කියන්නම් මම මෙතන ටයිප් කරේ මොකද්ද කියලා. හරි දැන් මම මේ ටයිප් කරගෙන යන විදිය ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා. මම වීඩියෝ එකේ අන්තිමේදී කියන්නම් මම මෙතනදී ඔරිජිනල් එකේ ටයිප් කරගත්තේ මොකද්ද කියලා අපිට රූපයක් හදලා දෙන්න මම ටයිප් කරගත්තේ මොකද්ද කියලා. රියල්නේ මට වෙලා මෙතන වැරදීමක් වෙලා මට මැදදී ටයිප් කරගෙන යද්දි පොඩ්ඩක් එන්ටර් වුණා මෙතන. හරි ඔයගොල්ලෝ මේ විදිහටම ටයිප් කරගෙන යන්න. මම ඊට පස්සේ කියන්නම් මැදදී මම මොකද ටයිප් කරගත්තේ කියලා ඔයගොල්ලෝ මේ විදිහට එන්ටර් කරගන්න එපා. මම ඒ ටික පෙන්නුවේ නෑ ඔයගොල්ලන්ට වගේ අතින් එන්ටර් වෙන ටික. ඔයගොල්ලෝ මේ විදිහට ටයිප් කරගන්න. හරි දැන් ඔයගොල්ලෝ මම පේනවා මම මෙතන ටයිප් කරලා තියෙන එක මම මෙතන ටයිප් කරලා තින්නේ අවුරුදු 15ක් වයසේදී පීමිලා මේ කාමරේ පුටුවක ඉඳගෙන ශ්‍රී ලංකාව ක්‍රිකට් මැච් එකක් බලනවා. ඔහුගේ ෂර්ට් එකේ පිටිපස නම සත්තර සහ ඔයගොල්ලෝ කැමති නමක් දාගන්න මෙතනට සහ ඔහුගේ ෂර්ට් එකේ අංකය මම ඉතින් දාන්නේ 8 කියලා. ඔයගොල්ලෝ කැමති අංකයක් දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් දාගන්න මට මේකට හොඳ රූපයක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ එඩ ක්ලික් කරලා බලන්න ඕගලන්ට එන රූපේ මොකද්ද කියලා. මම දැන් මේ විදිහට කරනවා ඔයගොල්ලෝ බලන් ඉන්නකෝ. හරි යාළුවනේ දැන් ඔයාලට පේනවා මම මේ ටයිප් කරලා එන්ටර් කරගත්තා. දැන් මේ ඔයාලට පේනවා මගේ ඉමේජ් එක යටින් ජෙනරේට් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකට තප්පර 10ක් වගේ පොඩි කාලයක් ආයේ මේ ඉමේජ් එක ජෙනරේට් වෙන්න දැන් මට මේ ඉමේජ් එක ජෙනරේට් වෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ඉමේජ් එක. බලන්න මේකේ ක්වොලිටි එක. මට හිතා ගන්න බැරුණා මේ වගේ සුපිරි පික්චර් එකක් ආවේ කොහොමද කියලා. පොඩ්ඩක් ටීවී එකේ නම් පොඩි අවුල් ටිකක් තියෙනවා. උනාට මෙච්චර සුපිරි ක්වොලිටි පික්චර් එකක් අපිට ChatGPT එකෙන් ලබා දුන්නා. ඉතින් මම ChatGPT එක හොඳයි කියලා කියනවා. හරි යාළුවෝ.
ඔයගොල්ලෝ දැන් දැක්කේ මම chat GPT හරහා ඒ වගේ ෆොටෝ එකක් හදාගත්ත විදිහ. අපි දැන් එහෙනම් බලමු Bing Image Creator එක හරහා ඒ වගේ ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ ආයෙත් ඔයගොල්ලෝ කම්පියුටරේ Google Chrome එක ඕපන් කරගන්න. Google Chrome එක ඕපන් කරලා ඊපස්සේ උඩින් සර්ච් කරගන්න Bing Image Creator කියලා. Bing Image Creator එක සර්ච් කරලා මේ වගේ තැනකට ඒගොල්ලෝ උඩම දෙන එක දෙන්න. හරි යාළුවෝ උඩම දෙන ඔයගොල්ලෝ දීලා join and create කියන එක දෙන්න. ඊපස්සේ sign with the personal account එක දෙන්න. ඔයගොල්ලන්ට දැනටමත් account එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ මෙතනින් ගානට sign වෙන්න. ඔයගොල්ලන්ට account එකක් නැත්නම් මේ විදිහට ඔයගොල්ලෝ account එකක් හදාගන්න. ඔයගොල්ලෝ මෙතනින් create one කියන එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් get a new email address කියලා ඔයගොල්ලෝ දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලෝ new mail එක දෙන්න ඕනේ. මම මේ විදිහට මගේ mail එක දෙනවා. ඊට පස්සේ මෙතනින් මම next දෙනවා. next දුන්නාට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් හොඳ strong password එකක් දෙන්න. ඔයගොල්ලෝ මෙතනින් strong password එකක් දෙන්න. මම මේ විදිහට මගේ password එක දෙනවා. හරියාවනේ password එක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ මේක next කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන first name එක දෙන්න ඕනේ. first name එක ඔයගොල්ලෝ දෙන්න. ඊට පස්සේ ආයෙත් next කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ birth එක දෙන්න. birthday එක දෙන්න. හරියාවනේ ඔයගොල්ලෝ මෙතනින් birthday එක හරියටම දීලා මෙතනින් next දෙන්න. ඊට පස්සේ මෙතනින් අපිට chapter එකක් fill කරන්න දීලා මෙතනින් help us to beat the robots කියන එක දෙන්න තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ මේ solve the puzzle කියන එක දුන්නාම හරි. ඊට පස්සේ මේ අද දින පැත්තට මේ කාර් එක හරවලා ඔයගොල්ලෝ submit කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් success කියලා ওই විදියට. ඊට පස්සේ ඔයාලා account එක හදලා ඉවරයි. දැන් ඔයාලා ඉන්නේ image generator කරගන්න. දැන් ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලෝ translate එක open කරගෙන අපි කලින් දාගත්තු වචන ටික මෙතනට paste කරලා අපි ඉංග්‍රීසි විදිහට හදාගමු. මේ දින එකම අවුල තමයි මේක අපිට සිංහලෙන් දැම්මට හිටින්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියෙන් දාන්න ඕනේ. දැන් මේක copy කරගෙන අර website එකට යන්න. හරි යාළුවෝ ඊට පස්සේ ඔයගොල්ලන් එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් ඔයගොල්ලෝ අපි අර කලින් translate කරගත්ත වචන ටික දාගන්න ඕනේ. වචන ටික දාගෙන ඔයගොල්ලෝ මේක හරිද කියලා බලන්න. හරිද කියලා බලලා මෙතනින් මේක හරියටම හරිනම් create කියන එක ඔයගොල්ලෝ දෙන්න. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ හරිද කියලා බලන්න සම්පූර්ණයෙන්ම ගානට ඇවිල්ලා නම් මෙතනින් ඔයගොල්ලෝ create එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතනින් මේ විදිහට මගේ image ටික generate වෙනවා. හරියටම දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ image ටික මේ විදිහට generate වෙනවා. ඊට පස්සේ අපිට මේ විදිහට යටින් අපේ image generate වුණා නම් උනා කියලා වෙන්නයි. මේ විදිහට මගේ images generate වෙලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ කියන්නේ මම මේකෙන් generate කරගත්ත images. අපි මේ එකක් ක්ලික් කරලා බලමු. හරියටම දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්න මේ විදිහට image එක හරියටම download කරන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ මේ විදිහට image එක download open වුණාට පස්සේ නැත්තම් දකුණු පැත්තේ තියෙන download option එක click කරාම මේ විදිහට download වුණා කියලා පෙන්නනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් බලමු අපි Bing Image Creator එකයි ChatGPT එකයි අතර සංසන්දනය කරාම කොහොමද එන්නේ කියලා. හලෝ යාළුවනේ වීඩියෝ එකේ අන්තිමේදී දෙයක් කියන්න තියෙනවා. Bing Image Creator එකයි ChatGPT එක අතර සංසන්දනය කරලා බැලුවාම මට වඩාත්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් ChatGPT එක. මොකද ChatGPT එකේ අපිට හොඳ ෆොටෝ එකක් ලබා දුන්නා. Bing Image Creator එක ගැන බැලුවොත් ඒකේ අපි දා ෆොටෝ එකේ ෆොටෝ 4ක් ආවා. ෆොටෝ 4න් අපිට 3ක් විතර අවුල්. අනිත් එකම කාටුන්. ඒ වගේ කාටුන් ඉමේජ් තමයි දෙන්නේ. අපිට අනික පුළුවන් මේක රියලිස්ටික් කරොත් අපේ අකුරු ඒත් වෙනස් වෙනවා. හරි. ඔයගොල්ලෝ නම් අද වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම like කරලා comment කරලා ඊළඟට set වෙන ගමන් මම යනවා අදට. ඉවතට යයි දෝ මම නම් අහකට විසිරෙයි දෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස අතු ඈගෙන